අපි ලයිෆ් එකේ අත්දැකීම් තියෙනවා. සමහර චූටි කාරණයක් නිසා එක තපරයක් ඉවසන්න බැරුව ගත්ත තීන්දුව නිසා ජීවිත කාලෙම හිරගෙවල් වල ජීවිතාන්තය දක්වා හිරපත් කරනවා. හැබැයි එයා බලාපොරොත්තුෙන් හිටියා ලොකු ලස්සන ලෝකයක්, ආදරණීය ලෝකයකට යන්න. හැම හීනයක්ම වතුරේ ගියාද නැද්ද? වතුරේ. චූටි එක තප්පරයක් දෙක ඉවසන්න බැරි වෙලා එක්ක පීයෙන් ඇල්ලා එක්ක මොකක් හරි වෙන දෙයක් කරලා ඉවරයි. කේන්තිය. නිසා කේන්තිය කියලා කියන්නේ මම එක දෙයක් වාට කියන්නම්. කේන්තිය කියලා කියන්නේ ඔයා තව කෙනෙක් එක කේන්තියක් ගන්න. ඔයා හරියට තමන් වස බීලා තව කෙනෙක් මැරෙනකම් බලන් ඉන්නවා වගේ. මොකද්ද? මම වස බීලා තව කෙනෙක් මැරෙනකම් බලන් ඉන්නවා. එහෙම වෙනවද? දැන් මම වස බිව්වොත් කවුද මැරෙන්නේ? කවුද මැරෙන්නේ? හැබැයි මම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒ අදාළ කෙනා මැරෙනකම්. එහෙම වෙන්නේ නෑ. ඔක තමයි ඇත්ත. කේන්තිය කියන්නේ එහෙම දෙයක්. ඒ නිසා එක දෙයයි අපි ඉවසන්න පුරුදු වෙමු. මේවා නැති කරන්න බෑ. අපි පෘථග්ජන මිනිස්සු විදිහට නැති කරන්න බෑ. නැති කරොත් අපේ මේ ආගමේ විදිහට අපි බුද්ධ ආගමේ විදිහට අපි කියනවා මොකද්ද? මේ සියල්ල නැති කරනවා කියලා කියන්නේ. නිර්වාණය. අපේ මේ ජීවිතය නැති කරන්න බෑ. අපිට තියෙන්නේ මේ වෙලාවේ කන්ට්‍රෝල් කර ගැනීම, පාග ගැනීම. අපිව පාලනය කර ගැනීමක් තමයි කරන්න තියෙන්නේ. වෙන කරන්න දෙයක් නෑ.